මං කියන හැමදාම සතුටින් ඉන්න මිනිස්සෙක් කියලා. ඒ සතුට තවත් වැඩි වුණ කතාවක් ඊයේ අහන්න ලැබුණා. විත් එක ගෙදලා ඉන්නවා දැන් ලක්ෂ ගණන් පඩි හම්බ කරන මිනිස්සු. බයික් ගන්නවා දැන් කාර් ගන්නවා. එක එක දේවල් achievements දෙන ෆෝන් ගන්නවා. මේකට මාර සතුටු වෙනවා. හැබැයි ජීවිතේ මං ඊට වඩා මාරම සතුටු වෙන දෙයක් තියෙනවා. මම යන පාරේ යන මිනිස්සුත් ඉන්නවා. තව මිනිස්සු ගොඩ දාගෙන, තව මිනිස්සුන්ට හයියක් වෙලා, තව මිනිස්සුන්ට දව් කරගෙන එහෙම යන මිනිස්සු ටිකක් හැදිලා තියෙනවා. එහෙම හිතන්න පුළුවන් හැකියාවක් මිනිස්සුන්ට හම්බෙලා තියෙනවා. මම කියනට වඩා මං හිතනවා ඇන්ඩිට පොඩ්ඩක් කතා කරොත් ඒ කතාව කියන්න හොඳයි කියලා. මං එදා 12 වෙනිදා බැංකු ගියා. කාඩ් එක දැම්ම මේකට දෙපාරක් තුන් පාරක් දැම්ම හිර වුණා. දැන් කරන්න දෙයක් නැහැ. කාර්ද කතා කරන්න කියලා බැලුවා. අංකල් කතා කරා මේ කිරිපුතන්. සෙරෙන්ට කිව්වා. එයා ආවට පස්සේ අනේ පුතේ අපිට හදි ගන්න බැරි වුණා කිව්වා. දෙන්න එක ගිහලා එල්ල කාඩ් එක දාලා බැලු නෑ කිව්වා. අනිත් බැංකුවට ගියා. ඒකෙත් නෑ කිව්වා. නෑ නෑ අපි හලිය අරන් දෙන්න. එයාගේ පොතෙන් හලිය නඳුනවා කනක් ගන්නවා. මොකක් හරි තාක්ෂණික ගැටලුවක් හින්දා ඇන්ටිගේ කාඩ් එකෙන් එදා සල්ලි ගන්න බැරි වෙන එකත් එක්ක කිරිපුතා ඇවිල්ලා කිරිපුතාගේ account එකෙන් රුපියල් 55000ක් අරගෙන දුන්නා. මේක මම දන්නේ අනිත් අයට කොහොම ෆීල් වෙනවද කියලා. සල්ලි හම්බ කරන මිනිස්සු අපි ඉන්නවා. ඩ්‍රීම්ස් වලට යන මිනිස්සු ඉන්නවා. ඊට වඩා මාර ආඩම්බරයි. එහෙම හදවතක් තියෙන මිනිස්සු මේක ඇතුලේ හදන්න පුළුවන් වෙලා තියෙනවා. මිනිස්සු එහෙම වෙලා තියෙනවා. එහෙම මිනිස්සු මං ගාව ඉන්නවා කියන එක මට ජීවිතේ තියෙන මාරම සතුටක්. කතාව මට අහලා තියෙන ෆීල් එකට මං ඔයාලට සල්ලි දෙනවා නම් මම හිතන්නේ මට කෝටි ගණක් විතර දෙන්න වෙයි ඔයාලට. ඒ දුන්න 55000 ඇන්ටි ඔයාලට ආපහු දීලා තියෙන්නේ. හැබැයි මටත් හිතුණා මේ 55000 ඔයාලට ආපහු දෙන්න ඕනි කියලා. එන්න කිරිපුතා. සතුටුයි. ඇන්ටි තමයි කතන්දරේ කතාව කියලා තියෙන්නේ මෙහෙම දෙයක් කරලා දිනවා කියලා. ඒක අපි කවුරුත් මෙයා කාටවත් කියලා අපි එහෙම දන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. මාරම ආඩම්බරයි. මනුස්සකම් මේ විදිහට හැම කෙනෙක්ම හැමදාම තියාගන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මේක මගේ ජීවිතේ ලැබුණු වචන වලින් නිම කරන්න බැරි සතුටක් මේ සිදුවීම ඊයේ කියනකොට thank you ඔයා ඒ වගේ මනුස්සකම දින වැඩක් කරන්න.